ඉගැන්වීම් කලාව හඳුනා දීම වෙනුවෙන් සික්වා ගෞරව සම්මාන ලබා ගන්න. කවුද? Yes, it's Mrs. Anusha Silva from Arya Vasu College, Perua. Please come forward. අපිට බලන්න පුළුවන් පසුපසින් නිර්මාණය කරපු වීඩියෝ කීපයක්. පැමිණින්ද ලක්බිමට පැමිණීමට ඉඩ නොදී නිරපනු ලැබුවා. විශේෂ සත්පොලකින් ප්‍රතික්ෂේප වූ දෙවොන් කුමාරවරු 7 දෙනා අවසානයේ සීනිගම් තොටින් ලංකාවට පැමිණීමට උත්සාහ කළා. ඒ බව දැනගත් සීනිගමට අනසක පැතුරු පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීමට විරුද්ධ වුණා. මගේ ෆෝන් එකේ ගත්තන වීඩියෝ එක. අදින්ම හරිම සතුටුයි අපි ආරාධනා කරනවා. හරිම සතුටුයි. මොකද අපි ශ්‍රී ලාංකීය නර්තන කලාව ඉදිරියට රැගෙන යන්නට ආරක්ෂා කරගෙන අපේ ඉතිහාසයේ සංස්කෘතිය රැක ගන්නට ඇයි මේ දරන උත්සාහය. එසේම අපි කැමති ඔබගෙන් අසා දැනගන්නට කොහොමද මෙහිම අදහසක් හිතට ආවේ? කෘතිම බුද්ධිය කාන්තෙන් ගොඩක් දේවල් දැකලා තියෙනවා. කෘතිම බුද්ධිය අවබෝධ කරගන්න අවස්ථා. මම හිතුවා මේක ධනාත්මක විදිහට හිතලා අපේ දරුදැරියන්ට අධ්‍යාපන ශාස්ත්‍රයේ විද්‍යාර්ථීන්ට ගුරුවරුන්ට පහසුවක් වෙන විදිහට කෘතිම බුද්ධිය භාවිත කරලා නර්තන කලාවට අවශ්‍ය පසුබිම අවශ්‍ය දේවල් සකස් කරගන්න පුළුවන් කියලා තියෙනවා. වේදනාවක් යනවා. ඒ වුණාට ඉතාමත් සතුටුයි. ගොඩාක් අය මේ පාඩම් අරගෙන තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්නවා. ඉතින් හරිම සතුටුයි මේ කාර්ය කරන්න ලැබීම ගැන. Thank you very much. මම තව පුංචි කාරණයක් අහන්න දැන් මෙච්චර දෙයක් ගෙදරට වෙලා කරනකොට මේ වගේ විශාල ජනකායක් ඉස්සරහා මේ වගේ ආයතනයකින් ඇගීමක් ලැබෙයි කියලා නිකමට හිතුණද මුලින්? එහෙම ඇගීම් නම් ගොඩාක් දුරට ලැබෙනවා අඩුයි. හිත සන්තෝෂ වීම සඳහා තමයි මම මේක පටන් ගත්තේ. නමුත් හිත සන්තෝෂ වීම සඳහා කරපු දෙයට යම්කිසි ඇගීමක් ලැබුණා කියන්නේ හිත හොඳ කෙනෙක්ගෙන් කියන එක මට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ගොඩක් තැන්වලදී සමාජයේ මේ වාගේ කිරීම කරනවා අඩුයිනේ. ඉතින් ඒ ඇගේ කිරීම වෙනුවෙන් මේ ඇකඩමියකටත් මංචනායක සර්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. තව තවත් මම ධෛර්යමත් කරා කියලා මට හිතෙනවා. ඊළඟට උත්සාහ